ඔන්න ඉතින් ඔයාලා ගොඩාක් දෙනා අහන මගේ මැටි පිඟාන. ඇත්තටම මං ගාව මැටි පිඟාන තියෙනවා. මං ඒක පාවිච්චි කරන්න ගත්තේ නැහැ. ඔන්න ඉතින් මගේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච මැටි පිඟානට කහබත් ටිකක් මම බෙදාගත්තා. ඒකටම හින්දලා හදපු කජු කරියකුයි තව මොනවාද මම හදලා තියෙන්නේ. චිකන් ටිකක් මම බෙදලා අරන් තියෙනවා. ඇත්තටම චිකන් ඩෙවල් දානවට වඩා මට මේ චිකන් කෑල්ල බෙදලා ගන්න එක ටිකක් පහසුයි. අන්න ඒ නිසයි අපේ ගෙදර අය කන්න කැමති නිසයි ඒ හේතු දෙක නිසා තමයි වැඩිපුරම මම චිකන් මේ විදිහට බෙදලා ගන්නෙ. ඒකටම ඉතින් සලාදයක් හදාගත්තා. කැරට්, ඒ වගේම කියුකම්බර්, තව ලුණු ටිකක්, තක්කාලි ටිකක් දාලා ගම්බිරිසුයි ලුණු කුඩුයි දාලා තමයි මේ සලාදේ මම හදලා ගත්තේ. ඉතින් සලාද ටිකකුත් හදාගෙන මේ ඊයේ බෙදපු මිරිස් ඔයාලට පෙන්වන්න ගෙනාවේ. තාම මේ මිරිස් වල ක්‍රිස්පි ගතිය තියෙනවා. ඉතින් මිරිස් රෙසිපි එක මගේ පේජ් එකේ තියෙනවා. ඔයාලටත් බලලා try කරන්න පුළුවන්. ඉතින් මිරිස් ටිකකුත් බෙදලා රසම රසබත් පිඟානක් ඔන්න ඔය විදියට තමයි මම අද දවල්ට කන්න ලෑස්ති කරගත්තේ. ඉතින් හැමදාම වගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.